වනිදු හසරංගට විනය පරීක්ෂණයක්. ඉතින් ඕගොල්ලන් හැමෝම දන්නවා වනිදු හසරංග පහුගිය දවස්වල ආందోලනාත්මක පෝස්ට් එකක් පළ කරා තමන්ගේ Instagram ගිණුමේ ICC එකෙන් දීපු කැප් ටිකක් දාලා මෙන්න මේවා මන් දිනාගත්තේ ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කරලා. ඉතින් මේ පෝස්ට් එක මුලින්ම වෛරල් යද්දි මිනිස්සු හිතුවේ මිනිස්සුන්ට නර්කලයට නිකන් මිනිස්සු කියන දේවල් වලට විරුද්ධව දැම්ම පෝස්ට් එකක් කියලා. හැබැයි සෙනසුරාදා රාත්‍රියේ වෙද්දී වාර්තා වෙලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වනිදු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් ඇදවලා තියෙනවා කියලා. ඉතින් මේ විනය පරීක්ෂණයට හේතුව තමයි තුන් පාරක්ම ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී නොවීම. ඔහුට තුන් පාරක් කැඳවීම කළා තියෙනවා IPL තරඟාවලියට යන්න කලින් NOC එක ලබා දීම සඳහා ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී වෙන්න කියලා. ඉතින් මේ අවස්ථා තුනම ඔහු පැහැර හරිමින් HPC එකේ ඉඳලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒ කියන්නේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ ඉඳන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා ෆිට්නස් ටෙස්ට් එකට යන්න නැතුව. ඉතින් මේ ක්‍රියාමාර්ගයට එරෙහිව තමයි විනය පරීක්ෂණයක් ඇදවලා තියෙන්නේ. මේ Instagram post එකයි මේ ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී නොවීමයි අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා අපිට දැන් හිතා ගන්න පුළුවන්. ක්‍රීඩකයෙක් වුණාම විනයක් තියෙන්න ඕනේ. Taman ක්‍රීඩා කරන රටේ ක්‍රිකට් ආයතනයට යටහත් පහත්ව සේවා කරන්න ඕනේ. මං කියන්නේ වැරදි දේවල් කරන්න ඕනේ නැහැ. හරි දේ තමන්ගේ ක්‍රීඩාව තමන්ගේ රැකියාවට අදාළ එය හරි පිළිවෙල අනුගමනය කළ යුතුයි ක්‍රීඩකෙක් වුණාම. ඒකේ පැති දෙකක් තියෙනවා. එකපාරටම ෆිට්නස් ටෙස්ට් එකක් ගේන එකෙත් අසාධාරණයක් තියෙනවා. මොකද අවුරුදු 4කින් වුන් ෆිට්නස් ටෙස්ට් එකකට සහභාගී වෙලා නැහැ. ඒ ෆිට්නස් ලෙවල්ස් වලට තියාගෙන ඉඳලා නැහැ. ඉතින් එකපාරම ගෙනාවයින් පස්සේ ක්‍රීඩකයා අපහසුතාවයකටපත් වෙනවා. තවත් පැත්තකින් තමන් ක්‍රීඩා කරන රට වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන ක්‍රිකට් ආයතනයේ ගේන ඕනෑම නීතියක් වෙනුවෙන් බැඳී හිටින්න ඔවුන් කොන්ට්‍රැක්ට් එකට සයින් කරලා තියෙනවා. ඔවුන්ට ඒ වෙනුවෙන් මිලියන ගණනක් ගෙවීම් කරනවා. ඉතින් ඔවුන් ඒ සඳහා සූදානම් විය යුතුයි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා අලුත්ම නිවුස් එක ඉක්මනටම හම්බ වෙමු.